මේක නම් ටිකක් මම හැදලා නැහැ මෙතනින් එහාට ගණන් ටික. ඒක නිසා අපි බලමු. 2003 46. හරි. කියනවා ඝර්ෂණයෙන් තොර තිරස් පෘෂ්ඨයක් මත නිශ්චලතාවයේ පවතින එහා බී සර්වසම ට්‍රොලි දෙකක් තුල සර්වසම ස්කන්ධ සහිත ළමයි දෙදෙනෙක් සර්වසම ස්කන්ධ සහිත ළමයි දෙදෙනෙක් සිටගෙන සිටි. ඒ ට්‍රොලියේ සිටින ළමයා පොළොවට සාපේක්ෂව v ප්‍රවේගයෙන් තිරස් අතට ස්කන්ධය m වන බෝලයක් වීසි කරන අතර b ට්‍රොලියේ සිටින ළමයා අල්ලා ගනී. ළමයෙකු සමග ට්‍රොලියක ස්කන්ධය m නම් A හා B ට්‍රොලිවල අවසාන ප්‍රවේග පිළිවෙලින් තමයි අහන්නේ. අවසාන ප්‍රවේග පිළිවෙලින් MB එතකොට ඒක ළඟන්න හරි මට තේරෙන විදිහට ගාන හදාගෙන යමු මම හිතනවා හරියයි කියලා බලමු හොඳ දැන් A ට්‍රොලිය තියෙනවා A ට්‍රොලියේ ළමයා ඉන්නවා A ට්‍රොලියේ ළමයා ඉන්නවා ඊට පස්සේ බෝලේ තියෙනවා බෝලේ MV වලින් යනවා B ට්‍රොලියේ ළමයා ඉන්නවා හරිද එතකොට දැන් මේක තමයි මේක B ට්‍රොලිය මේක තමයි පෙර පද්ධතිය නේ මේක තමයි පෙර පද්ධතිය පසු පද්ධතිය කොයි වගේ වෙයිද දැන් මෙයා වීසි කරන හින්දා මට හිතෙන විදිහට මුලින් ගාන හදාගෙන යන්න නැත්නම් ඒක ගාන හදන්න බැරි වෙනවා. මෙයා වීසි කරන හින්දා ඔයගොල්ලෝ නිකන් හිතලා බලන්න. මෙයා අපි දෙයක් කොහොම වීසි කරාම එයා හින්දා මට මේ ට්‍රොලිය මේ පැත්තට ගමනක් ආරම්භ කරන්න ගමනක් පටන් ගන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මෙයා මොකද වෙන්නේ? මෙයා අල්ලගත්තාම මේ එන ප්‍රවේගයත් එක්ක මෙයා මේ පැත්තට v2 යන්න ඉඩ තියෙනවා. එතකොට right මේක අපි දෙකකට කඩලා බලමු. හරිද? දැන් දෙකකට කඩලා බලමු. දැන් හිතන්න මේ වීසි කරන්න මොහොතකට කලින් මොකද වෙන්නේ කියලා. මොහොතකට කලින් මොකද වෙන්නේ මේ ළමයා ඒ ට්‍රොලියේ ඉන්න ළමයා බෝලේ අතේ තියාගෙන තමයි ඉන්නේ. නිශ්චලතාවයේ ඉඳලා ඊට පස්සේ එයා මොකද කරන්නේ බෝලේ මේ පැත්තට වීසි කරනවා. වීසි කරනවා. වීසි කරලා MV වලින් වීසි කරලා වීසි කරනවා හින්දා එයා මේ පැත්තට V1 ප්‍රවේගයක් ගන්නවා. බලමු හරිද කියලා. මම මේ ගාන හදන විදිය හරිද කියලා. හරිද? එතකොට මේ දෙන්න පළවෙනි සිස්ටම් එක මේ දෙන්න විතරක් කියලා ගත්තොත් මේ දෙන්න විතරයි පළවෙනි සිස්ටම් එක. හරිද? එතකොට පද්ධතිය. මම පද්ධතිය ගැන මේ දෙන්නගේ පද්ධතිය සැලකුවොත් මේ තියෙන්නේ වීසි කරන්න කලින් අවස්ථාව මේ තියෙන්නේ වීසි කරාට පස්සේ අවස්ථාව මේ දෙන්න විතරක් පද්ධතියක් විදිහට සැලකුවොත්. හරිද? එතකොට දැන් බලන්න කලින් අවස්ථාවේදී හෙලවෙන්නේ නැහනේ. මම ගම්මිතා සංස්කෘති මූලධර්මයේ දැම්මොත් මේ පැත්තට කලින් අවස්ථාවේදී හෙලවෙන්නේ නැහැ පද්ධතිය. ඒක නිසා බිඳුවයි. නමුත් දැන් දෙවනි වීසි කරාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? වීසි කරාට පස්සේ මම සංස්කෘති මූලධර්මය මේ පැත්තට දැම්මොත් මේ පැත්තට යනවා m බෝලේ v ප්‍රවේගයකින් යනවා. මෙයා මේ පැත්තට වීසි වෙන්න පටන් ගන්නවා. ඒ ඝර්ෂණය රහිතයිනේ. එහෙනම් මෙයා මේ පැත්තට වීසි වෙන්න පටන් ගන්නවා. vm ළමයා mද? ළමයා m බෝලේ ඉතින් ළමයා m තියෙනවා. ට්‍රොලියේ තිරසනන ඒ ට්‍රොලියේ සිටින ළමයා බොළොවට සාපේක්ෂව v ප්‍රවේගයකින් තිරස් අතර ස්කන්ධයන් අතර අල්ලා ගනී. ළමයෙකු සමග ට්‍රොලියේ ස්කන්ධය m නම් A හා B ට්‍රොලිය වල අවසාන ප්‍රවේග පිළිවෙල. එතකොට ළමයාත් එක්ක ට්‍රොලිය කීයද? ළමයා නෙමෙයි. ළමයාත් එක්ක ට්‍රොලිය m. m වැඩි කිරීම v1. එතකොට මම මේ m කැපිටල් M V1 මේ පැත්තට ගෙනවා MV
එතකොට V1 කියන්නේ simple MV බෙදීම capital M. එතකොට පළවෙනි ළමයාගේ ප්‍රවේගය මොකද වෙලා තියෙන්නේ? මෙතන මේ තුන් දෙනාගේ මුළු සිස්ටම් එකටම දාන්න ටිකක් දැම්මොත් ගාන එන්නේ නැහැ. අපි නොදන්න දේවල් දෙකක් තියෙනවානේ. අන්න එහෙම තමයි මම හිතන්න ඕනේ. හරිද? දැන් අපි නොදන්න සංරචක මේ භෞතික රාශි දෙකක් තියෙනවා. නොදන්න භෞතික රාශි දෙකක් තියෙනවා කියන්නේ අපිට අවම වශයෙන් සමීකරණ දෙකක් ගොඩනගෙන්න ඕනේ මේක විසඳන්න. හරිද? මේ ඕවා තමයි ට්‍රික්ස්. ඕවායින් තමයි ගාන හදන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. මට V1 උත් හොයන්න ඕනේ V2 උත් හොයන්න ඕනේ. V1 V2 දෙකම හොයන්න නම් මට අඩුම ගානේ සමීකරණ දෙකක්වත් ඕනේ. එතකොට දැන් මම මේ මුළු පද්ධතියටම දැම්මොත් එහෙම ගමතා සංස්කෘතික මූලධර්මයේ මට එන්නේ සමීකරණ එකයි. සමීකරණ එකක් ඇතුලේ නොදන්න පද දෙකක් තියෙනකොට මට කවදාකවත් සමීකරණයක් විසඳ ගන්න බෑ. ඒක නිසා තමයි මම කල්පනා කරේ මේක මට දෙකට කඩන්න විදිහක් තියෙනවද කියලා. දැන් මේ මගේ ඔළුව වැඩ කරපු විදිහ මම කියන්නේ. එතකොට ඔයගලන්ටත් සමහරක් විට ඒකේ දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒකයි මම කියන්නේ ප්‍රශ්න කරනකොට තනියෙන් කරන්න හැමතිස්සෙම. තනියෙන් ඒ කියන්නේ කවුරු හරි ඔයගලන්ට උදව් කරලා දෙනවා කියලා දන්නවා වුණත් ඒ ප්‍රශ්නේ යම් කිසි දුරකට හරි තමන් තනියෙන් මහන්සි වෙන්න. මම කියන්නේ උත්තරේ ගන්න විදිහ නෙමෙයි. තමන් තනියෙන් මහන්සි වුණාම දැන් ඔයගොල්ලෝ හිතන පැටර්න් එකක් තියෙනවා. එතකොට ඒ පැටර්න් එකට හිතාගෙන යනකොට ඊට පස්සේ කවුරු හරි ඔයගලන්ට උත්තරේ කියලා දෙනකොට ඔයගොල්ලෝ තේරුම් ගන්නවා මං කොතනද මගේ පැටර්න් එකේ වැරද්ද තියෙන්නේ කියලා. මං හිතන විදිහේ මට කොතනද වැරදුනේ කියලා. හරිද? ඒක නිසා තමන් ඒක try කරලා නැත්තම් මං ඊයේත් කිව්වනේ කවුරුත් කරන දෙයක් බලාගෙන ඉඳලා අහගෙන හිටියා කියලාවත් මොලේ අලුතෙන් නියුරෝන්ස් කනෙක්ට් වෙන්නේ නැහැ. තියෙන ඒවා ෆයර් වෙනවා විතරයි. නමුත් මේ වෙලාවේ ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ මොලේ ට්‍රේන් කරන්න ඕනේ අලුතෙන් දේවල් තමන් තනියෙන් කරන්න. හරිද? ඒ නිසා මේ ප්‍රශ්න කරනකොට මේ තනියෙන් එකපාරක් හරි තනියෙන් try කරලා බලන්න හොඳටම. හරිද? දැන් මම මේ කියලා දෙන්නේ මගේ ඔළුව වැඩ කරපු විදිහ. මම දෙකක් දන්නේ නැහැ. දෙකක් දන්නේ නැත්නම් මට අඩුම ගන්න සමීකරණ දෙකක් ගොඩ නැගෙන්නම ඕනේ කොහෙන් හරි. ඒකින් හින්දා තමයි මම හිතුවේ මට මේක කඩන්න විදිහක් තියනවාද කියලා. එතකොට ඔයගොල්ලෝ බැලුවොත් එහෙනම් මේ මෙතන තුනක දේවල් තුනක මුළු පද්ධතිය මට මේ පැත්තටයි කඩන්න පුළුවන් කියලා මට ටක් ගාලා නිකන් හිතුණා. හරිද? දැන් මේක එනවා එතකොට MV බෙදීම MV බෙදීම M වෙනවා. ඒ උත්තරේ තියෙනවා දෙකක. ඒගොල්ලෝ ඍණ කියලා එක අරගෙන තියෙන්නේ. ඍණ වෙන්න ඕනේ. ඔව් ඍණ කියලා අරගෙන තියෙන්නේ මොකද ඒගොල්ලෝ මුළු ප්‍රවේගයම ගන්න මේ පැත්තට හින්දා. ඒගොල්ලෝ මේ පැත්තට තමයි එතකොට ඍණ කියන්නේ මමත් ළමයා මේ පැත්තට යනවා වෙන්න බෑ හැබැයි. මේ පැත්තට MV මේ ගණන් හදනකොට ඇත්තටම ඔයගොල්ලෝ යන පැත්ත දන්නේ නැත්නම් ළමයා යන පැත්ත දන්නේ නැත්නම් හොඳම දේ ඒ යන පැත්තටම සමීකරණය දානවලු. يعني මම ගාන හදන පැත්තටම ප්‍රවේගය ගන්නකොට ප්‍රවේගය අපි දැන් මේ පැත්තට යනවා කියලා දන්නවා. නමුත් ගාන හදනකොට මේ පැත්තට ගියා නම් කියලා උත්තරේ අරගෙන උත්තරේ මාක් එකෙන් කන්ෆර්ම් කරගන්න නෑ එයා යන්නේ මේ පැත්තට කියලා. හරිද? ගාන හදන්නේ මම මේ පැත්තට. එතකොට MV මේ පැත්තට ගියා ප්ලස් MV. එතකොට මෙයා මේ පැත්තට එනකොට ඍණ වෙනවා. හරිද? ඍණ වෙනවා. මම එතකොට මෙයා බෙදන්නේ ඍණ කැපිටල් M වලින්. එතකොට මෙයා ඍණ වෙනවා. ගානෙන් තමයි මේ ගාන හදලා ගානේ ලකුණෙන් තමයි තේරුම් ගන්නේ යන්නේ මේ පැත්තට නෙමෙයි මේ පැත්තට කියලා. දන්නේ නැති පදයකට උඩ ඉඳන්ම මේ පැත්ත ආදේශ කරන්න ගියොත් ගාන වර්ධිනවා. හරිද? ඔක අර මේ ප්‍රක්ෂිප්ත වලත් ඔක වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා දන්නේ නැති දෛශිකයක් හදනවා නම් එයා දන්න පැත්තට දාගෙන ගාන හදලා ලකුණෙන් තේරුම් ගන්න නෑ එයා යන්නේ මේ පැත්තට නෙමෙයි මේ පැත්තට කියලා. හරිද? එතකොට ඍණ MV බෙදීම කැපිටල් M තමයි B වල ඒ පද්ධතිය මේ පැත්තට යනවා. ඊට පස්සේ ඒක අමතක කළා. දැන් මේ පද්ධතිය ගැන හිතන්න. හරිද? මේ පද්ධතිය ගැන හිතනකොට මේක තමයි පෙර අවස්ථාව නේ. බෝලේ එළියෙන් එනවා ළමයා දැන් අල්ලගන්න බලාගෙන ඉන්නේ. ඊට පස්සේ පසු අවස්ථාව මොකද්ද? පසු අවස්ථාව කොයි වගේද? ළමයා ඉන්නවා, ට්‍රොලිය තියෙනවා. ළමයා දැන් මේ වෙලාවේ බෝලේ අල්ලගෙන ඉන්නේ. බෝලේ අල්ලගෙන අපි හිතමු ප්‍රවේගය අපි ගාන මේ පැත්තට හදන හින්දා මේ පැත්තට ගාන හදාගෙන යමු. දැන් මුළු පද්ධතියේ ස්කන්ධය කීයද? m ධන m ප්‍රවේගය අපි දන්නේ නැහැ v2. පෙර පද්ධතියේ ගම්‍යතාවය
MV. දැන් මේ පද්ධතියේදී දැන් මෙතනදී මේ ළමයා ඉස්සෙල්ලම බෝලේ අල්ලන් ඉඳලා පස්සේ තමයි වීසි කරේ. දැන් මේ පද්ධතියේදී මේ එන බෝලේ මේ දෙන්නම තමයි මුළු පද්ධතියම. ඒතර දෙන්නගේම ගම්‍යතාවය ගන්න ඕනේ. හරිද? MV ධන මේ ළමයා හෙලවෙනවද? මේ පද්ධතියේ මේ කොටස හෙලවෙනවද? නෑ. එහෙනම් බිඳුවයි මේ පැත්තට. ඊට පස්සේ පසු අවස්ථාවේදී බර වෙනස් ස්කන්ධය mm වෙනවා V2. අපි හොයන්න ඕනේ මොකද්ද? V2. එතකොට MV මේ පැත්තේ මෙහෙමම තියෙනවා. M ධන කැපිටල් M සමානයි V2. එතකොට මේක තමයි B ට්‍රොලියේ ළමයාගේ ප්‍රවේගය. උත්තරය 3 නේද? ඔව් දැන් ඒක ඍණ වෙන්නේ නැහැ. ගාන මං කිව්වනේ ගාන හදන පැත්තට V1 හදාගෙන යන්න ඍණ උනේ නැහැ. උත්තරේ 3. මම හිතනවා හරියට කියලා. උත්තර වර්ධිනවා නම් කියන්නේ ඔයගොල්ලෝ ගාව තමයි උත්තර තියෙන්නේ. මං ගාව මේකේ පල්ලෙහාට 11 3. ඔව් 3. ඊට පස්සේ 2002 13 සුමට මේසයක් අනඝර්ෂණය නැහැ. සුමට මේසයක් මත ඇති M සහ 4M ස්කන්ධ දෙකක් රූපයේ පෙන්වා ඇති පරිදි දුන්නකට එරෙහිව සම්පීඩනය කර තබා ඇත. ස්කන්ධ දෙක නිදහස් කළ විට ඒවායේ වේග V2 සහ D අතර සම්බන්ධය වනුයේ මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට මම චිත්‍රය අඳිනවා. මෙයා 4යි M. දැන් මේ දුන්න කැඩුනහම මොකද වෙන්නේ? දුන්න දැන් මේ සම්ප්‍රේෂණය වෙලා ඉන්නේ මෙන්න මෙතන ආතතියක් තියෙනවා. දැන් අපි බලය ඉගෙන ගන්නකොට දුනු 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 එහෙම කරනකොට ඔය ආතති බල තව ඉගෙන ගන්නවා. නමුත් දැනට හිතන්නේ මේ දෙන්න අතර අන්තර් බලයක් තමයි තියෙන්නේ. අන්තර් බලයක් තියෙන්නේ බාහිර බල කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. එතකොට මේ දැන් මේ පද්ධතිය මොකද්ද? මේකට මේක තමයි බිෆෝ පද්ධතිය. හරිද? පෙර පද්ධතිය. දැන් මේ දුන්න කැඩුවහම නිකන් බෝම්බයක් පුරවා වගේම තමයි. අන්තර් බලයක් හින්දා මේගොල්ලෝ මෙහෙම දෙපැත්තට වීසි වෙනවා. උඩ පල්ලෙහා යන්නේ නැහැ. සුමට නිදහස් කළ විට ඒක දෙපැත්තට යනවා කියලා ගන්න ඕනේ. හරිද? එතකොට දැන් මේ M යනවා මේ පැත්තට V V A ප්‍රවේගයෙන් ඊට පස්සේ මෙයා යනවා මේ පැත්තට 4M යනවා මේ පැත්තට V B ප්‍රවේගයෙන්. මොකක්ද දාන්නේ? ගම්‍යතා සංස්කෘතික මුල් ධර්මයේ දාන්නේ. පෙර පද්ධතිය හෙලවෙනවද? නෑ. එහෙනම් ගම්‍යතාවේ බිඳුවයි. ඇයි ගම්‍යතාවේ බිඳුව? මේ දෙන්නගේ ස්කන්ධය මොකද්ද? 5යි M දෙන්නම එකටනේ දැන් ඉන්නේ. එක පද්ධතියක්. නමුත් ප්‍රවේගය බිඳුවයි නේ. ප්‍රවේගය බිඳුව වුණාම පෙර පද්ධතියේ ප්‍රවේගය බිඳුවයි. ඊට පස්සේ මෙයා දැන් අපි මේ පැත්තට ගන්නවා. I'm sorry. මේ පැත්තටනේ අපි හදාගෙන යන්නේ ගන්න. එතකොට VB වැඩි කිරීම 4යි M ඍණ දැන් අපි දන්නවා මෙයා මේ පැත්තට යන්නේ කියලා. VA M. එතකොට මම මෙයා මේ පැත්තට ගේනවා. VA M සමානයි VB 4යි M. M ට කැපෙනවා. VA සමානයි 4යි VB. උත්තරේ 3. VA සමානයි 4යි VB. උත්තරේ 3. හරි. ස්කන්ධ පිළිවෙලින් M සහ M2 වන
M2 දැන් එතකොට මේක ඇයි මෙහෙම වෙන්නේ කියලා තේරුම් ගන්න. හරිද? ඇයි මෙහෙම වෙන්නේ? දැන් පද්ධතිය පෙර ගම්‍යතාවයේ තියෙද බිඳුවයිනේ. එහෙනම් ගම්‍යතා සංස්කෘතික මූලධර්මයට අනුව පද්ධතියේ පසුගාමීතාවයත් සංප්‍රයුක්තය මොකද්ද වෙන්න ඕනේ? සංප්‍රයුක්තය වෙන්න ඕනේ බිඳුවයි. ඒ කියන්නේ මේ දෙන්න මෙහෙම දෙපැත්තට යනකොට ස්කන්ධය වැඩි කිරීම වේගය දෙන්නගේ දෙපැත්තට යනකොට ඒ දෙන්න සමාන වෙන්න ඕනේ. ඇයි? විරුද්ධ පැතිහින්දා සංප්‍රයුක්තය බිඳුව කරන්න නම් ඒ දෙන්න සමාන වෙන්න ඕනේ. දෙන්නටම යෙදෙන මෙතන අන්තර් බලය මොකද්ද? එකම බලයක් තමයි දෙන්නටම යෙදුනේ. දැන් බලය ඉගෙන ගන්නකොට ඔක තව ටිකක් තේරෙයි. නමුත් හිතන්නේ මේ දෙන්නටම එකම විදිහේ බලයක් තමයි දුන්නේ. දැන් නිකන් ඔයගොල්ලෝ හිතලා බලන්න දැන් අවස්ථිතිය ගැන අපි කිව්වනේ යම්කිසි බලයක් යොදනකොට අවස්ථිතිය වැඩි නම් එයා මූව් කරන්න ටිකක් අමාරුයි. නමුත් අවස්ථිතිය අඩුයි නම් අවස්ථිතිය කියන්නේ මොකද? ස්කන්ධයනේ. ස්කන්ධය අඩුයි නම් එයා වේගෙන් යනවා. එතකොට එකම බලයක් නම් මම මේ දුන්නේ. මේ ආතතියනේ රිලීස් වෙන්නේ. මේ දුන්නක ආතතිය දුන්න මුළු දුන්න පුරාම එකයි. එතකොට මේක රිලීස් කරාම මේ මම තව හොඳට මේ ආතතිය කියලා දෙන්නම් ඕගොල්ලන්ට මේ දුන්න මත මේ ස්කන්ධය මත මේ දුන්නෙන් T කියන ආතතියක් බලයක් වැඩ කරලා තියෙනවා. නමුත් මේකෙන් මේක බැලන්ස් වෙලා තමයි ඉන්නේ මේ කපල නැති තාක්කල්. ඒකම තමයි මෙයාට මේ පැත්තට තියෙන්නේ ඒකම තමයි. ඒ කියන්නේ එකම බලයක් තමයි එකම විදිහට තමයි දෙපැත්තට තල්ලු කරන්නේ. නමුත් මෙයා ලොකු හින්දා එයා පොඩ්ඩක් හිමින් යන්නේ. මෙයා පොඩි හින්දා මෙයා වේගෙන් යනවා. ඒක තමයි මේ කියන්නේ B කියන කියන්නේ A කියන එක්කෙනා B කියන එක්කෙනාගේ ප්‍රවේගය වගේ 4 ගුණයක්. ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේගය හරි වැඩි. VA වැඩි ඇත්තටම මෙතනනේ. මේ ඒ කියන්නේ අපි කියන්නේ VA මෙයා වගේ 4 ගුණයක්. එතකොට මෙයා 4 ගුණයකින් යනවා මෙයාට වඩා. මොකද බලය එකමයි. නමුත් මෙයාගේ ස්කන්ධය 4 ගුණයක් වැඩි. කියන්නේ මෙයාගේ ප්‍රවේගය 4 ගුණයක් ඊට වඩා වැඩි වෙනවා. මෙයාගේ ස්කන්ධය පොඩි හින්දා. හරිද? ඔක ටිකක් තේරුම් ගන්න. මොකද ඊළඟ ප්‍රශ්නේ ඒකම තමයි තියෙන්නේ. ඒක ඒ වුණාට මේ වචන වලින් අහලා තියෙන්නේ ස්කන්ධය පිළිවෙලින් M හා M2 වන. ඒතකොට M2 කියන එක නා වැඩි කියලා දීලා තියෙනවා. M2 වැඩි M1ට වඩා කියලා. එහෙනම් දැන් මෙන්න මෙහෙම දුන්නාම P Q කියලා තියෙනවා. ඒතකොට P කියන්නේ මොකද්ද? M1. M1 මෙයා M2. දැන් අර කතාවම තමයි දෙන්න මැද්දේ දුන්න ඉන්නවා. ඒතකොට දුන්න කැපුවාම දෙන්නට දෙපැත්තට එන්නේ එකම බලයක් තමයි එන්නේ. මේ ගාන 99 99 46. මේ කතාවම තමයි. දුන්න කැපුවාම දෙන්නටම එකම බලයක් එන්නේ. එකම බලයක් එනවා විතරක් නෙමෙයි අපි ගම්‍යතාවයේ ශූන්‍ය වෙන්න ඕනේ. එතකොට එකම බලය ඇප්ලයි වුණාම ස්කන්ධය අඩු එක්කෙනා ටිකක් වේගෙන් යනවා. අවස්ථිතිය අඩු හින්දා. P නේද M1. ඔව් M1 හා M2 M2 විශාලයි කියකොට සුමට මේ සමග තබා ඇත. සම්පීඩනය කරනද සැහැල්ලු සී දුන්නක කෙලවර මේ කුට්ටි දෙක සම්බන්ධ කර ඇත. ඒවා S නම් වූ තන්තුවක් මගින් රූපයේ දක්වා ඇති පරිදි නිසලව තබාගෙන ඇත. තන්තුව කැපූ විට මෙන්න මෙතනින් කැපුවාම එකම බලයක් දෙන්නටම යෙදෙනවා. ඒතර මොකද වෙන්නේ කියලා අහන්නේ. කුට්ටිවල සම්පූර්ණ ගම්‍යතාවය ශූන්‍යව පවතී. හරිනේ කතාව. ඇයි ගම්‍යතා සංසිද්ධි මූලධර්මයේ අනුව මොකද කියන්නේ? අපි කියන්නේ පද්ධතියේ මුල් ගම්‍යතාවම තමයි පද්ධතියේ පසු ගම්‍යතාවය. දැන් මෙතන හෙලවෙන්නේ නැත්තම් ගම්‍යතාවය කීයද? ගම්‍යතාවය බිඳුවයි. පසු ගම්‍යතාවය සංප්‍රයුක්තය. පසු ගම්‍යතාවයේ සංප්‍රයුක්තයත් අනිවාර්යයෙන්ම බිඳුව වෙන්න ඕනේ. ඒක තමයි මේ දෙන දෙපැත්තට ගියේනේ. දෙපැත්තට ගිහලා මේ පැත්ත. එතකොට අපි තේරුම් ගන්න මේ පැත්තට ගම්‍යතාවය සමානයි මේ පැත්තට ගම්‍යතාවය. නෑ. එතකොට පෙර ගම්‍යතාවයමයි පසු ගම්‍යතාවය පෙර ගම්‍යතාවයේ බිඳුව නම් පසු ගම්‍යතාවය බිඳුවම තමයි. දුන්න මගින් කුට්ටි මත යොදන බලයන්ගේ විශාලත්වය සමාන වේ. මේක දැන් හරියටම ඔයගලන්ට තේරුම් ගන්න වෙන්නේ බලය ඉගෙන ගන්නකොට. මොකද මෙන්න මේ වගේ දුන්නක් තියෙනවා නම් තන්තුවකින් අපි ඔය ඉගෙන ගන්නවා තන්තුවකින් දේවල් දෙයක් සම්බන්ධ කරලා තියෙනවා නම් තන්තුවේ ආතතියක් බිල්ඩ් වෙලා තියෙනවා. ඒ ආතතිය මුළු තන්තුව පුරාවටම එකයි. තන්තුව පුරාවටම ඒ ආතතිය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙයා මත මේ පැත්තට තියෙන්නේ ඒකමයි. මෙයා මත මේ පැත්තට තියෙන්නේ ඒකමයි. හරිද? අපි දැන් ඉස්සරහට බලය කරනකොට මම කියන්න බල සටහන් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වස්තු මත මොනවද වැඩ කරන බල, තන්තු මත මොනවද වැඩ කරන බල, ඒවා කියලා හොඳට ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ බලය මේ එකම තන්තුවකින් නම් තියෙන්නේ තන්තුව පුරාවටම එකම ආතතිය තමයි තියෙන්නේ. එතකොට මේ තන්තු වලින් දැන් මේ කුට්ටි මත යොදලා තියෙන බලය එකමයි.
දුන්න මගින් කුට්ටි මත යොදන බලය එකමයි. ආරම්භයේදී B කුට්ටියට වඩා B කුට්ටිය Q කුට්ටියට වඩා වේගෙන් චලනය වේ. තමන් ගාන හදලා පෙන්වන්න ඕනේ නැහැනේ මේ ගානම තමයි. මේ ඉලක්කම් දාන්න විදිහක් නැහැ. නමුත් M1 කියන එක නම් සැහැල්ලුයි. මෙයාගේ අවස්ථිතිය අඩුයි. මෙයාගේ අවස්ථිතිය වැඩි. එහෙනම් මෙයා චලනය කරන්න අපිට අපහසුයි. මෙයා චලනය කරනවට වඩා එකම බලයක් යොදනකොට. හරිද? එතකොට ඔබ තේරුම් එකම බලයක් නේද? බලය වෙනස් වෙනවා නම් අපිට ඒක ගැන කියන්න බෑ. මොකද බලය මෙයාට හිතන්නකෝ මෙයාට ලොකු බලයක් දීලා මෙයාට චූටි බලයක් දුන්නා කියලා. එතකොට අපිට දන්නේ මොකක් වෙයිද කියලා. හරිද? නමුත් එකම බලය නම් යොදන්නේ ස්කන්ධය වැඩි එක්කෙනා ගේ ප්‍රවේගය අඩුයි. ස්කන්ධය අඩු එක්කෙනාගේ ප්‍රවේගය සෑහෙන වැඩි. එතකොට ඒකත් හරි. සීත් හරි. A B C සියල්ල සත්‍ය වේ. උත්තරේ 5. මම එක පොඩි නෝට් එකක් එකම බලයක් යොදනකොට M අඩු වෙනවා P වැඩි M වැඩි ඊට පස්සේ තව තියෙනවද? ස්කන්ධය 1000ක් දිග නැහැ. ස්කන්ධය 1000ක් කිලෝග්‍රෑම් දිග 11 මීටර වන දුම්රිය මැදිරියක් ඝර්ෂණයෙන් තොර ඍජු තිරස් පීඩි මත නිශ්චලව ඇත. මැදිරිය තුල සිටින ස්කන්ධය 100යි කිලෝග්‍රෑම් වන මිනිසෙක් මැදිරියේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට එක එල්ලේ ගමන් කරයි. මැදිරියට නිදහසේ චලනය විය හැකි නම් එය චලනය වන දුර. ඒක හරීම මේ alright. ඒක හරි ඉන්ටරෙස්ටිං ගානක්. 1998 52 වෙනි ගාන මේ. එතකොට ඒකේ කියන්නේ මෙම දුම්රිය මැදිරියක් තියෙනවා. දුම්රිය මැදිරිය 11 මීටර්ස් තියෙනවා. එතකොට ඒක ඇතුලේ මිනිස්සෙක් එක කෙළවරක ඉන්නවා. මැදිරියට නිදහසේ චලනය විය හැකි නම් මේ චලනය වන දුර. මෙයා පීල්ලක ඉන්නවා. මේ ඝර්ෂණයක් නැති පීල්ලක ඉන්නවා. එතකොට කියන්නේ මෙයා මේ පැත්තට 11 මීටර්ස් යනවා. එතකොට මැදිරිය චලනය වන දුර තමයි අහන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්නේ මේ මොන පැත්තට මැදිරිය යයි කියලාද? මෙයා දැන් මේකට චුට්ටක් බලය ටිකක් තේරුම් ගන්න ඕනේ. නමුත් අපි ගන්න දැනට හදමු. මේ පුද්ගලයා මේ කකුලෙන් මේ පැත්තට බලයක් යොදලා තමයි මෙහෙට මූව් වෙන්නේ. එතකොට මෙයා මේ පැත්තට යනකොට මේ මැදිරිය ඉන්නේ ඝර්ෂණයෙන් තොර පෘෂ්ඨයක් මත නම් මෙයා මේ කකුලෙන් යොදන බලයෙන් හින්දා එයා මේ පැත්තට යන්න පටන් ගන්නවා. හරිද? එතකොට මේක V man නම් මේ V train නම් මෙයා මේ පැත්තට යනකොට මේ මැදිරිය චුට්ටක් විතර වගේ මේ පැත්තට යනවා. මොකද අපි මේ ෆ්‍රේම් එක ඇතුලේ මේ දෙන්න පද්ධතියක් කියලා ගත්තොත් මේ අවස්ථිති රාමුව ඇතුලේ ඒ දෙන්නගේ ගම්‍යතාවය සංස්කෘතික කරගන්න ඕනේ. බාහිර බලයක් මෙතන යෙදෙන්නේ නැති නිසා. හරිද? එතකොට නිකන් ගාන හදලා බලමු. මට හිතෙන්නේ මෙතන උත්තර එකක්වත් එයි කියලා. මොකද තියෙන්නේ 11 කියන්නේ. හරිද? එතකොට දැන් මෙයා යන්නේ 11ක් දුරනේ යන්නේ දුන්නේ රෂන් දුන්නේ. දැන් 11ක් දුර යනවා මේ පැත්තට. හිතන්න තප්පරයක් ඇතුළත මේ 11 දුර දැනට ගියා කියලා හිතන්න. ඒතකොට තප්පරයක් ඇතුළත කෝච්චිය කොයි පැත්තට කොච්චර දුර ගියාද කියලා තමයි අහන්නේ. හරිද? එතකොට පෙර ගම්‍යතාවය මොකද්ද? පෙර ගම්‍යතාවය 0යි. දෙන්නම ඉන්නේ හෙලවෙන්නේ නැතුව. මම මේ පැත්තට දැම්මොත් සමීකරණ ටික පුද්ගලයා යනවා පුද්ගලයා 100යි කිලෝග්‍රෑම් 100යි කිලෝග්‍රෑම් එක්කෙනා යනවා 11යි මීටර්ස් per second කියලා ගන්නවා 11කින් මේක මේ 11 මීටර්ස් තප්පරයකින් ඇවිද්දා කියලා. හරිද? 11 මීටර්ස් මම VT දැන් දිශාව දන්නේ නැහැ කියලා හිතන ඔයගොල්ලෝ දිශාව දන්නේ නැහැ කියලා හිතනකො එහෙමත් හිතමුකෝ දැන් මම බලයෙන් හින්දා කියනවා. අපි මම මේ පැත්තට මේක හෙලවෙනවා කියලා හිතාගෙන ඔහම දැම්මොත් හරිද? කෝච්චිය කියලා. කෝච්චිය 1000යි
කෝච්චිය 1000යි නමුත් මේ මුළු සිස්ටම් එකමනේ හෙලවෙන්නේ. එතකොට 1100යි. මනුස්සයත් එක්ක 1100යි. එහෙම දාලා ගමු. මං හිතන්නේ එහෙම තමයි වෙන්න ඕනේ. මුළු සිස්ටම් එකමනේ හෙලවෙන්නේ. එතකොට එයා 1100යි. කෝච්චිය 1000යි මනුස්සයා 100යි. වැඩි කිරීම අපි VT කියන එක දන්නේ නැහැ. VT තමයි අපෙන් අහන්නේ. දැන් බලන්න ගාන හදනකොට මොකද වෙන්නේ? මම මේ පැත්තට මොකක් හරි දෙයක් ගෙනිච්චා කියන්නකෝ. VT මේ පැත්තේ තියාගෙන මෙයාව මේ පැත්තට ගෙනිච්චොත් 11යි වැඩි කිරීම. ඒක නම් හරියන්නේ නැහැ මම හිතන්නේ. නෑ ඔව් 11යි නෑ රයිට් 100 වැඩි කිරීම 11යි 11.2යි 0.2 ඍණ සමාන වෙනවා 11යි VT වලට. එතකොට ඍණ 11.2 බෙදීම 11.2 VT කියන එක ඍණ 1යි. ඇයි දැන් මේ VT ඍණ උනේ? මම දිශාව දන්නේ නැහැ කියලා ගත්තත් කමක් නැහැ. ඒතකොට ඔයගොල්ලන්ට මාක් එක ආවහම ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මෙයා ඇත්තටම කොයි පැත්තටද යන්නේ කියලා. මේ පැත්තට ගියා කියලා හිතාගෙන ගාන හදාගෙන යනවා. මම ඇත්තටම දන්නේ නැහැ කොයි පැත්තටද යන්නේ කියලා. ඒ පැත්තට ගියා කියලා හිතාගෙන ගාන හදාගෙන යනකොට දැන් බලන්න මොකද වුනේ කියලා. 1යි ms ඍණ එකක් ආවා. ඒ කියන්නේ මීටර්ස් 1යි යන්නේ. හැබැයි අපි හිතුව පැත්තට ගිහලා තියෙන්නේ. නෑ. කොච්චර ගිහලා තියෙන්නේ මේ පැත්තට. VT මේ පැත්තට 1යි. උත්තරේ කියනවා 4යි. 4. හරිද? 8 වෙනි එකට. හරි. දැන් තේරුණාද? ඒකේ මුළු සිස්ටම් එකම ගත්ත හැටි. ඊට පස්සේ 97 18 තිරස් දිශාවක් ඔස්සේ වම් පසට 10යි ප්‍රවේගයකින් ගමන් කරන මැටි ගුලියක් තියෙනවා. තිරස් දිශාව ඔස්සේම 12කින් ප්‍රවේගයෙන් ගමන් කොට පසට දකුණු පසට වම් පසට 10කින් යනවා. දකුණු පසට ගමන් කරන මෙච්චර මැටි ගුලියක් සමග ගැටය. ගැටුමෙන් පසු ගුලි දෙක එකට ඇලී පවතින සංප්‍රයුක්ත වස්තුව ගමන් ගන්නා ප්‍රවේගය වන්නේ. දැන් මේක ලේසි වෙන්න අපි ලොකු එක ඕන එකක් ගන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. වම් පස දකුණු පස කියන එක නම් මට තේරෙන්නේ නැහැ. අපි විශාලක් දීලා නැහැ. මේ පැත්තට කියලා ගමුකෝ. බේසිකලි කියන්නේ මම ඔපොසිට් දෙපැත්තේ ඔපොසිට් පැති දෙකේ මේ මැටිකුලි දෙකක් එනවා. හරිද? එකක් එනවා එකක් මේ පැත්තේ වම් පසට එන එක මේ පැත්තට කියලා ගමුකෝ. 10කින් v සමානයි 10කින් එයාගේ බර m සමානයි 5 වැඩි කිරීම 10 2යි ඍණ 2යිද ඍණ 2 වෙන්න ඕනේ මැටිකුලි චූටිය මේ මෙන්න මේ වගේ මෙච්චර බර තියෙන එකක් 10කින් මේ පැත්තට එනවා ඔපොසිට් පැත්තට එනවා අනිත් එක එයා එන්නේ 12කින් එයාගේ ස්කන්ධය 6යි 10 ඍණ 2යි හරිද ඊට පස්සේ ගන්න මේ දෙන්න කනෙක්ට් වෙනවා මේ දෙන්න කනෙක්ට්ලා ලොකු මැටිකුලියක් හදනවා හදලා මේ මැටිකුලිය කොහෙට හරි පැත්තකට යනවා දැනට මම මේ පැත්තට දාලා මේ ගාන හදන්න මොකද මම V දන්නේ නැහැ නේ V නේ මට හොයන්න තියෙන්නේ මම මේ පැත්තට කියලා ගාන හදන්න පස්සේ අපිට V වල එන මාක් එකෙන් අපිට හිතා ගන්න පුළුවන් ඇත්තටම මේ පැත්තටද යන්නේ මේ පැත්තටද යන්නේ කියලා. දැන් මේකේ V මම දන්නේ V1 M මොකද වෙලා තියෙන්නේ? මේ දෙන්න හා වෙලානේ. එතකොට 11 වැඩි කිරීම 10 ඍණ 2යි. දැන් දාන්න තියෙන රේඛීය ගණිත සංසිද්ධි මූලධර්ම. සංසිද්ධි මූලධර්මයේ දැම්මහම පසුපද ඔක්කොම දැන් සයිඩ් එක පැත්තකට දාන්න ඕනේ. මේ පැත්තට දැම්මොත් 10 වැඩි කිරීම 5 වැඩි කිරීම 10 ඍණ 2 එකතු කිරීම 12 වැඩි කිරීම 6 වැඩි කිරීම 10 ඍණ 2 සමානයි ස්කන්ධය ඇවිල්ලා මෙයාගේ 11 වැඩි කිරීම 10 ඍණ 2 වැඩි කිරීම v1 ඍණ 2 ඔක්කොගෙම ඉන්නවා 10 ඍණ 2 ඔක්කොම ඉන්නවා මට කපන්න පුළුවන් පස්වරක් 10 50යි 6 වරක් 2 12 2 දැම්ම එකක් ඉතිරි 72 සමාන වෙනවා 11යි v1ට sorry මෙතන හුතුන් බලන්න. මේක ඍණ වෙන්න ඕනේ. හරිද? මොකද අපි ගාන හදන්නේ මේ පැත්තට. ඒතකොට මෙයා මේ පැත්තට යනවා කියන්නේ මේ මැටිකුලියේ ඍණ. එයා එන්නේ අපි ගාන හදන පැත්තට අනිත් පැත්තට. ඒතකොට එයා ඍණ. ඒතකොට ඍණ. 72න්
නෑ ලස්සන උත්තරයක් දෙන්න බෑ. 12යි. 12යි නෙමෙයි 22යි. 22යි ඍණ 22 බෙදීම 11 සමානයි v1. v1 කියලා කියන්නේ දැන් අපිට එන්නේ කීයද? ඍණ 2යි ms ඍණ 1 කියලා. ඒ කියන්නේ දැන් මෙයා සමානයි ඍණ 2යි ms ඍණ 1 නම් ms ඍණ 1 නම් මේකෙන් මට කියන්න මොකද්ද? මැටි ගුලිය ඇත්තටම යන්නේ මේකතු වෙච්ච මැටි ගුලිය මේ පැත්තට 2යි ms ඍණ 1කින් යනවා. පවතින සංප්‍රයුක්ත වස්තුව ගමන් ගන්නා ප්‍රවේගය. දැන් ඒක අපි තේරුම් ගන්නනේ ඒගොල්ලෝ කියන්නේ මේ පැත්තට තමයි ඒගොල්ලෝ ප්‍රවේගය අරගෙන තියෙන්නේ කියලා. එතකොට 2යි. උත්තරේ 3. දැන් මේවා තමයි එන්න පුළුවන් ලේසිම වර්ගයේ ගණන් මේ රේඛීය ගණිත සංස්කෘතියද. හරිද? ඊළඟ එක බලන්න මේ සුමට තිරස් මේසයක් මත ගමන් කරන ඒනම් වස්තුවක් අංශුවක් මේසය මත B නම් අංශුවක් හා ගැටේ. එහි ආරම්භක ගම්මිකාවේ විශාලත්වය PC